තව බැරි වුණා තිසරණ සරණ යන්න. තව බැරි වුණා අනුන්ගේ වස්තුවට තියෙන තණ්හාව නැති කරගන්න. මොනවා කරත් වැඩක් නෑ පින්නතුනේ ඔක්කොම දාලා යන්න වෙනවා. මේ ඇඟත් අත්හැරලානේ අපි මෙහෙන් යන්නේ. දිවා රාත්‍රී දෙකේ මිනිස්සු පින්කම් කරන්නේ නැතුව වෙහෙසෙන තරම් සැප හොයන්න බොහොම දුර්වල දුප්පත් ක්‍රමවේදයක් මේ අනුගමනය කරන්නේ. හෙව්වට සැප හම්බුණාද? ප්‍රශ්න විසඳුණාද පින්නතුනේ? විසඳුන්නේ නැහැ. ප්‍රශ්නේ ලොකු වෙලා තියෙනවා. කාගේවත් ප්‍රශ්න විසඳිලා නැහැ. සාමාන්‍ය මිනිහෙකුට තියෙන දාස් ගානක ප්‍රශ්නයක්. මට රුපියල් 7-8000ක් තිබ්බනම් මේ වැඩේ ඉවර කරන්න පුළුවන් කියලා කියන්නේ. ඊට වඩා ටිකක් පෝසත් කෙනෙක් ගාවට ගියාම එයා කියන්නේ ලක්ෂ 15ක් 20ක් තිබ්බනම් මට මේ ටික ඉවර කරන්න තිබ්බා කියලා. තව ටිකක් පෝසත් කෙනෙක් ගාවට ගියාම කෝටි 25ක් 30ක් තිබ්බනම් මේ වැඩ ටික ඉවර කරන්න තිබ්බා කියලා තමයි කියන්නේ. ප්‍රශ්නේ ලොකු වෙලා මිසක් ප්‍රශ්නේ විසඳිලා නැහැ කාගේවත්. අන්තිමට ඇඟත් දාලා යන්න යනවා. හරි හම්බ කරපු ඔක්කොම මෙහෙ දාලා යනවා. දියුණුද ක්‍රමේ? දියුණු නෑ ක්‍රමේ. දියුණු ක්‍රමයක් දේශනා කළා නම් ඒ තථාගතයන් වහන්සේ විතරයි. හම්බ කරපු දේ අරන් යන්න පුළුවන් ක්‍රමයක් දේශනා කළා නම් ඒ භාග්‍යතුන් වහන්සේ. ඒ මොනවා හම්බ කළොත්ද? කුසල් හම්බ කළොත්. පේජ් එකත් ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.